පින්වතුනි නිරේවල් ගැන අපිට අහන්න ලැබුණා. එක නිරයක් තියෙනවා. ඒ නිරේ නිරිසතා ඇටසැකිල්ල. විරූපි හැමකින් වැහිලා. තනිකර ජරා ගොඩ කෙබිලා මේ වාගේ හෝල් තියෙනවා. හෝල් කියන්නේ ශාලා. නැත්තම් නිරේවල්. තනිකර ඉන මට්ටම දක්වා ජරාවෙන් අසූචි වලින් පිරීලා. ගඳ ගහනවා. කනවා කකුල්. එහෙම ඉන්න මල ප්‍රේතයෝ ඔහොම ඉද්දී එක ප්‍රේතයෝ උඩ පනිනවා. අර මේ ජරා ගොඩේ උඩ පනිනකොට ඒ උඩ පනින මල ප්‍රේතයන්ගේ රහස් ප්‍රදේශ පේනවා අර අනිත් මල ප්‍රේතයන්ට. ඇස් දෙක ලොකු කරගෙන බලනවා ඒ වාර තමනුත් ජරාව ඉද්දී බලාගෙන ඉන්නකොට ඇස් දෙක මෙහෙම ලොකු වෙනවා පොල් ගෙඩි ගන්නට. ලොකු වෙලා පුපුරනවා. පුපුරලා ඒකෙන් මතුවෙනවා තියුණු තුඩ තියෙන කෘමි జాතිය ඇට සැකිල්ල කාගෙන යනවා. එතකොට මේ අසූචි අරන් මෙහෙම ගා ගන්නවා වේදනාවට. ඊට පස්සේ අපි ඇහුවා කොයි වගේ අයද ඔහොම උපදින්නේ කියලා. ඒ ලෝකෙ උපදින්නේ මේ පෝන් වලින් ජරාව බලන අය. මනුස්ස ලෝකේ ලස්සන කොල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකේ ලස්සන කෙල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකෙ උපදිනවා. ඊට පස්සේ පිරිමින්ට ආසා ප්‍රශ්න තියෙනවා. ස්ත්‍රීන්ට ආසා ප්‍රශ්න තියෙනවා. ඒ ලෝකෙ ඉපදුනාට පස්සේ ඒ පුරුෂ අවයව ස්ත්‍රී අවයව දිග නියපොතු වලින් හූරා කනවා. ඉවරයක් නැහැ. අවුරුදු කෝටි ගාණක් යනකල් ඉවර වෙන්නේ නැහැ. අහෝ මේ සත්වයා මේ මනුස්ස ලෝකේ ආස්වාදයක් විඳින්න ගිහිල්ලා මැරිලා ගිහිල්ලා උපදින තැන්. ඔය වාගේ ප්‍රශ්න තමන්ගේ තියාගෙන තමයි මොම් මේ ඇහැට පෙනෙන මෙච්චර කාලයක් සත්පුරුෂයෝ වැඳ හිටපු දඹදිව බුද්ධ භූමියටත් ගරහා බුදුන් උපන්නේ මෙහෙ කියා තවත් පව් කරගන්නේ තියෙන පව් මදිවටද? තමන් ඉපදෙන තැනවත් හොයාගන්න බැරි කෙනා තුන් ලෝකෙට අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයක් තියෙන තැනකටවත් යයිද? හරි. ඒ වාගේ පව්කාර 70කට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමියට අඩියක්වත් තියලා පින් කරගන්න බැරි නිසාමයි මෙහෙ ඉපදුනේ කියලා මෙහෙ කොහේ හරි ඔය රවුංග ගහ ඉන්නේ. මේ බලන්නකෝ බුදුරජාණන් වහන්සේ ඉපදුන තැනද දැන් අපිට ප්‍රශ්නේ. මේ තමන්ගේ ජීවිතවලට වෙච්ච දේවල් බැලූ මත සත්වයා මැරිලා ගිහිල්ලා දුගති උපදිනවා.